වලි කුකුලෙක් කියලා අපි හොයාගන්න කොහොමද මෙයාලා? මරුනේ. Hi guys, අපි දැන් කැලයක් මැද්දට ඇවිල්ලා ඉන්නේ. මේ කැලේ මැද්දට ඇවිල්ලා අපි දැන් පොඩි වැඩක් කරන්න යන්නේ. මොකක්ද අපි මුලින්ම කරන වැඩේ? ආන්දර අල්ලගත්ත කුකුල ඔව්. කුඩුවේ පදන්න යනවා. ඉතින් guys ඔයාලට පේනවා ඉතින් අද අපි හදන්න යන්නේ අමුතුම එකක් අමුතුම අයිටම් යන්නේ. බෝල් චිකන්. පෝල් චිකන් එකක් සෙල්ලන්න මේ ගල් ගුහාවක් තියෙන මෙතන මේ කැලේ කවුරුවත් නැහැ. යකා ගහයිද කියලා කවුරුවත් දන්නේ නැහැ. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. කැලේවල ගස් කපනවා පොඩි ගහක් කැපුවට අවුලන්නේ. ඉතින් ඇත්තට මේ කැලේ වෙන කවුරුවත් නැහැ. පේනවා ඉතින් ඔයාලට පොඩ්ඩක් නිකන් අමුතු නිකන් මේ මිස්ට්‍රි සීන් එකක් තියෙනවා මේ. ලොකු ගලකුත් තියෙනවා මෙතන. මේ ගල කවුද කපලා තියෙන්නේ? ඉබේ කැපිච්ච ගල් කියන මේ වගේ වට. ඉතින් guys අපි low budget විදිහට chopping board එකකුත් ගත්තා මෙතනින්. මේ තියෙන බඩු. බඩු කියන්නේ බඩු නෙමෙයි කුළු බඩු තියෙන්නේ. වලි කුකුලෙක් ඉන්නවා මෙතන වලි කුකුලෙක් ඉන්නවා මෙතන මඤ්ඤොක්ක තියෙනවා. දැන් වල්ලුවරෙක් ආපුවම ඌවත් හදලා වල්ලුවර මස් කාරිය ගන්නවා. Hello guys, ඉතින් අද අපි අලුත්ම වෙනසක් කරන්න යන්නේ. මොකද මේ වගේ තැනක කෑමක් හදලා නැහැ කවුරුවත් මෙච්චර කාලෙකට. ඉතින් අද මොකද්ද අපි හදන කෑම එක? තියෙනවා මේ කුකුලෙක් අල්ලගත්ත වලි කුකුලෙක්. වලි කුකුල් මස් සමග අමුතුම රෙසිපියක් දෙන්නේ අද. අද ඔක්කොම මේ නැචරල් විදිහට තමයි අපි කරන්නේ. ගොඩක් නැචරල් විදිහට කරන්න කොල්ල ගොඩක් ආසයි. අම්මා. කොහොමද? කුකුලා. ඒ කියන්නේ මේ වලි කුකුලෙක් කියලා අපි හොයාගන්නේ කොහොමද මේවා ලක්ෂණ? මූ රණ්ඩු කර කර හිටියේ. ගේමක් ඉල්ලීල් හිටියේ. කියන්නේ මෙහෙමයි කේස් ලංකාවේ ජාතික සතා කන්න හොඳ නැහැ හැබැයි ඒවා. පව්. අපි කන්නේ. කන්න අපි නිකන් රෙසිපි හදන හැටි ඔයාලට පෙන්නන්නේ. ඉතින් මේ අද මාත් එක්ක එකතු වෙලා ඉන්න ප්‍රවීණ සුපවේදී ජීවන් කුමාරතුංග මුනිදාස මහත්තයා. ඉතින් අපි බලමු එයා කොහොමද මේක අපි ලස්සනට හදන්නේ කියලා. ඉතින් සීසන් කරගන්න ඕනේ. සීසන් කරන්න ඕනේ මොනවා හරි කට්ටයක් කියව ගන්නවද? ඔයා මේක දැකලා මේ මොකක්ද තමයි? කොළපට්ටේ. ඕකේ පොඩි කාලේ මතකද මේ ඉඳගෙන ඇදගෙන යනවා? මතකද? ඔව් පස්ස ප්‍රතිච්චේව මතකයි. ඔව් උක බිමේ ඉච්චේ මතකයි අපිට. ඒ කාලේ. ලුණු දැම්ම මුලින්ම ඊළඟට දානවා ගම්මිරිස්. අද කුකරිචාවක ඔට්ටව යන්නේ. මිරිස් කුඩු දානවා. හොඳට අත ගන්න ඕනේ වල තේරෙනවද? අත ඊදුවනේ. එහෙනම් ඉච්චරයි. අපි කාලයක් අරන් ඇවිල්ලා තියෙන අතකොද ගන්න. ඔයිල් ටිකකුත් දාගන්න ඔයාලට පේනවා ඇති. මේක හරිම මේ ලස්සන කෑමක්. පේස්ට් එක මාල්ල ගන්න උදා දානවා. ගොරක. ගොරක. එන්න මම ලස්සන පෙන්නන්න. මේ තියෙන ගොරක. ඊට පස්සේ යට තියෙනවා කහ කුඩු. මිරිස් කුඩු තියෙනවා. ඊට පස්සේ තියෙනවා ගම් මිරිස් කුඩු. ඊට පස්සේ තියෙනවා ලුණු. ඊට පස්සේ අපි මේකට දානවා ඔයිල් දාන්න ඕනේ නේද? හොඳට දැන් අපි මික්ස් කරගන්න යන්නේ. අතින්. අපි මෙහෙමත් හොඳයි නේද? පොඩි ආතල්ලක් තියෙනවා නේ. නෑ ඕනම එක කතේ ගෑවෙන්න ඕනේ. ඕනම එකක් අතේ ගෑවෙන්න ඕනලු. ඉතින් එහෙම තමයි කෑමක් බීමක් හදද්දී මේ වගේ තැනක මේ කෑම හදද්දී නිකන් යක්කු වෙන සීන් තියෙනවනේ. ඉනවනේ. ඈ? දැන් ඒ දන්නේ? මට කැමරාවට පෙන්නේ. ඉතින් යකා આવොත් කැමරාව ඔයාලා දැක්කොත් පිටිපස්සේ ඉන්නවනම් යකේ අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ඕනේ. පේනවා ඉතින් ඔයාලට ලස්සනට දැන් මේක මෙරිනේෂන් එක ගහන විදිය. මෙරිනේෂන් එක ගැහුවා දැන් සීසන් කරනවා මෙයාව. එහෙම හොඳට අත ගාලා ඔයාලට පේනවා ඉතින් යාට හොඳ එක්ස්පීරියන්ස් තියෙනවා මේ අත ගාලා හොඳට මේව කරලා ලයින් එක ගහන්න ඕනේ. අම්මට උඩ. ඉතින් අතන මටත් මේක බලන් ඉන්න පොඩ්ඩක් දැන් ආස සීන් එකක් තියෙනවා මම දැකලත් නෑ මේ වගේ මීට කලින්.
පොඩි කට් එකක් ගහ ගන්න ඕන අනිවාර්යෙන්. කට් ගහන විදිය හොඳට බලා ගන්න. කට් එක ගන්න තමයි ගොඩක් කට්ටිය දන්නේ නැත්තේ. ඉතින් අද වීඩියෝ වලට වඩා වැදගත් වෙනවා මොකද චිකන් එකක් සම්පූර්ණ වෝල් චිකන් එකක් හදාගන්න විදිය සරලව කියලා දෙනවා අද ඔයාලට. ඒක ඇතුළට දානවා ඔයාලා දැක්කා ඇතුළට මෙහෙම අතින් අන්න දැක්කනේ ඇතුළට අත දාන විදිය. රම්පේ සොල්පයක් දා ගන්නවා අපි ඊට පස්සේ. ටප් කරගන්න. ඇතුළට දානවා. ගොඩක් අද මෙතන ගොඩක් මේ හුලං එනවා මේ වත්තේ ගොඩක් හුලං වැඩි මේ දවස්වල. ගල උඩ තියලා කපද්දි වෙන මාතල්ලයක් තියෙන්නේ. කූලගේ බඩ ඇතුළට තමයි ඔක්කොම දාලා තියෙන්නේ. බඩ ඇතුළට තමයි ඔක්කොම හැදෙන්නේ. ඉස්සරට ඉන්නවා. ඇතුළට බඩු දාලා තියෙන්නේ. ආල්ල. මේවද? මේ මල්ල ගන්න දෙපැත්තට ගන්නද? කකුල් දෙක. කකුල් දෙක වෙයි. උබා වේ. උඩ කැමරේ දෙවි ඉතිපුවා. හිල් කරගන්න යන්න දැන්. නයිස්. කකුල් දෙක උඩ මේ මුඩ තමයි ආහා. ඔය සෑහෙන දේවල් දන්නවනේ. දැක්කන් ලෝ බජට් එකේ කකුල අස්සේ ගහ ගන්න විදිය කියලා දුන්න අම්මට අවුලු. අම්මට ඉතින් වැඩකාරෙන්නේ. සෙල්ලන්නේ නැහැ ඉතින් ඒ වගේ වැඩ හැමෝම දන්නේ නැහැ. ඕ නයිස් නයිස්. යම්ම තමයි. අපි මේක පුච්චල ගන්නයි යන්නේ. ඉතින් ගයිස් අපි දැන් ගින්දර පත්තු කරන්න යන්නේ සෙල්ලන්නේ නැහැ. මෙතන තමයි ගිනි කොට පත්තු කරන්නේ. බලා ඉතින් කරා දින්දයි යන්නේ වන්ද. ඔව් ඇත්තටම අපි එහෙන අමාරුවෙන් දර කපලා ඔක්කොම කරගත්තේ. ඉතින් ගයිස් අපි දැන් ගොඩක් දුරට වැඩ ටික ඉවර කරලා තියෙනවා. මෙතන පේනදී ඔයාලට මේ ගින්දර පත්තු වෙනවා. ඉතින් ගින්දර පත්තු වුණාට පස්සේ තමයි අපි කුකුලව දාන්නේ. අම්මට සිරි. කොහොමද? ඉතින් ගයිස් මේ ලෝ බජට් බ්‍රෂ් එකක් හදාගන්න යන දැන් ඔයිල් ගන්න. ඉතින් ගයිස් ඔයාලට පේනවා ඇති කොහොමද ආතල් එක වෙයි. එහා පැත්තේ හැදෙනවා. මම මෙතන ඉන්නේ. චිල් එකේ ඉන්නේ. ඉතිරි බණ්ඩේ. අම්මට උඩු. ඒ කොහෙන්ද? හොරෙන් මේ ගලවගත්ත මඤ්ඤොක්කක් තියෙනවා. අපි දැන් ඒක මේකට දාන්නද? චිකන් එක ඇත්තටම හොඳ ලස්සනට මේ හැදෙන සීන් එකක් තියෙන්නේ. මඤ්ඤොක්ක පුත්තර කාලා නැහැ. නෑ. ඒ දාන්න ගින්දරේ. ඉතින් ගයිස් කොහොමද හැදෙන විදිය මේ පැත්තෙන් මේක හැදෙනවා ඊට පස්සේ මඤ්ඤොක්ක හැදෙනවා සෙල්ලන්නේ නැහැ ඉතින් වීඩියෝ එක ඉවරනකම් බලන්න මේක වෙනස්ම එක්ස්පීරියන්ස් එකක් මටත් මම අද වැඩි කතා කරන්නෙත් නැහැ වෙන දෙයක් බලාගෙන ඉන්නවා
ඉතින් ගයිස් බලන්න චිකන් එකේ ඔයිල් වැටෙනවා ලස්සනට අර. ඉතින් ගයිස් අද චිකන් කන්න පුළුවන් රිදෙන්නම කනවාද දුවන්න. බඩේ දෙක බැදෙනවා. ඉතින් මේ ඉතින් ගයිස් දැන් පොඩ හුලං වැඩි සීන් එකක් තියෙන්නේ. ඉතින් හුලං වැඩි වෙන එක කියන්නේ මොකද හිතෙන්නේ වත්තේ? ඔව් ඒකයි සීන් එක ඉතින් දැන් ලස්සනයි. මේරදී ලස්සනට මේ බැදෙන ආකාරයක් අපිට පෙන්눔 කරනවා. චිකන් අදනින්ද ඔය මේ ඇත්තටම සවුන්ඩ් එකක් එනවා. අම්මා ජීව උඩ නැගලා ගෙලින්ම සීන් එකට දැන් බහලා තින්නේ. අමාරුයි නේ. දැන් අරක ඇතිද? මොකද්ද? මේ චිකන් එක? මාදි බං. දැන් තමයි මේකෙන් හොඳම හරියන්නේ. ආ. ඒක ලුණු ටිකක් දාගන්න ඕනේ මේක. ලුණු ටිකක් දාලා තමයි කන්නේ නේ. දැන් බලන්න බැරි. මචං අවුරුදු 15කින් විතර මේ වගේ ආතල්ලයක් ගන්න. සිරාඩු. ඉතින් අපි ටෙස්ට් කරලා බලන්න යන්න මේක. සුපිරි. ඒ ඔයාලත් මේ වගේ try කරලා බලන්න ගෙදර වත්තේ ගිනි ගොඩක් ගහලා හරි. අම්මට උඩ මරුනේ. මේක පාට කන්න දෙයකින් කටවල පුච්ච ගන්න වෙනවා. ඔව්නේ. චිකන් එක පැත්තෙන් හැදෙනවා. අපි දැන් මේ මොකද කරන්න යන්නේ? ආහා. ඉතින් ගයිස් දැන් ඔයාලට කියලා දෙන ලේසියෙන් පාස්වෙන් ලුණු මිරිසක් හදාගන්න ඉතින් ගේ ඇතුළේ ඉඳන් ඉතින් මේ කැලේ ඉඳන් සම්බුලි පොඩ්ඩක් දාන්න සම්බුලේ කරනවා. ආහා. අපි කපල මෙහෙම තියාගන්න. මචං කොටන්න මචං මුළු ගස්සේ බෑ. අම්මා ලෝ බජට් විදියට කොටන්නේ. කොහොමද ගයිස්? කොහෙටද විදිය? දැන් නම් බඩ ගින්න හොඳට වැඩිලා තියෙන චිකන් දකිනවා. අම්මා. කොහොමද? චිකන් එක හැදෙනවා ලස්සනට දැන් මේ සම්බෝලෙත් හැදෙනවා. පොඩි බඩගිනි ගතියක් එනවා නේ. මට නම් බඩගිනි වලට ලෙසර ඈ. කොහොමද? කොහොමද? අම්මා ලස්සනයි ඈ. ඊවගේ අර අපි කිචන් එකේ හදනවා වගේ ඉතල ෆිනිෂින් එකක් ඉන්නේ නැහැ මේ වගේ. ඔව් නේ. මේ හැටියට ඔය ඇති හොඳටම.
අලිරත් නෙයි. යනවා. රසයි. බඩු හැබැයි banyak kabucin itu. Beri bicara ini. අම්මා වැඩේ හරි දැන් අපිට මේක බාගෙන කන්න තමයි තියෙන්නේ. කොහොමද මේක බාන්නේ? දැන් රත් වෙලානේ තියෙන්නේ. ඔව් බලමු කොහොමද. සම්මක් තමයි. අම්මා මේ තියෙන අන්තිම හැදිච්ච කුකුලා. අම්මා හොඳට තියෙනවා බඩුව ඈ. අපි දැන් බාන්නයි යන්නේ. බාමු. කෝර බස්සපක ගත්ත එළියට. ඉතින් ගයිස් ඔයාලට පේනවා ඉතින් මේක ලස්සනට මේ හැදිලා තියෙනවා. දැන් මේ ගලවන විදිය පෙන්වන්න යන්නේ. අම්මා හොඳට හැදිලා තියෙනවා නේ. ප්‍රශ්නේ සෑහෙන්න. සුපිරි ඇත්තටම මරු. ඉතින් ගයිස් අපි දැන් මේක හදාගත්ත එක අපි දැන් දෙන්නම කනවා. කොහොමද ඉතින් අද දවස? අත් එක්ක. කියාමත් තමයි. මාර කම්බිනේෂන් එකක් මේක. මේ ඉතින් එකේ තාපෝල් රහ කොහොමද? අම්මට ඒකත් එක්ක තමයි ටේස්ට් එක වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ඕනේ ඊළඟට මේ වගේ ෆුල් මොන වගේ මීට් එකක්ද නැත්නම් ෆිෂ් එකක්ද මොන හරි කමෙන්ට් එකක් දාන්න ඊළඟට ඕන සතාගේ නමනේ සතාගෙන. අවතුඩේ වතුර කෝප් නැහැ මොකුත් නැහැ. වතුර කෝප් නැහැ. ඉතින් ගයිස් මෙන්න චිකන් එක හදාගත්ත මේක ඇතුලේ බඩු තියෙනවා අපි කෑවා try කරා ටේස්ට් කරා පට්ටම රහයි. ඉතින් ආයෙත් දවසේ මේ වගේ වීඩියෝ එකකින් ළඟ දවසට හැමෝටම ජය වේවා. ඒක බිමට ගියා ෆෝන් එකත් වටර බිමට එකපාරට. ඉතින් අපි මඤ්ඤොක්ක එක රෝල් වෙලා ගියා. ඉතින් මඤ්ඤොක්ක එක රෝල් වෙලා ගියා. කෑමක් බීමක් හදනකොට ඔය වගේ වැඩ වෙනවා. අර තියෙන මඤ්ඤොක්ක එක අපි හිටියේ මෙතන.